මම මත දෙනවා රාජස්ථානයක ලී ටිකක් තියෙනවා තියෙන නිස්වකයට. ස්වාමීන් මම පැහැදිලිවම දැක්කා මේ චූදිතය PR අරගෙන මේනකාට අනිනවා. හයි කොහමද ඔයාලා හැමෝටම ඔන්න මාසෙකට විතර පස්සේ තමයි තව අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. අද වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ නීතිඥවරයෙක්ගේ පුහුණු කාලය ගැන. ඒ කියන්නේ ඇප්‍රෙන්ටිස් පීරියඩ් එක ගැන. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද බලමු නීතිඥවරයෙක්ගේ පුහුණු කාලය කොහොමද ගෙවෙන්නේ කියලා. මේ අපිට ප්‍රැක්ටිකල් ට්‍රේනින් තිබුණ දවසක් PTS එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් ට්‍රේනින් සෙෂන්ස් වලට ඔයාට ඇප් එක කරන කාලය පුරාවටම සම්බන්ධ වෙන්න තියෙනවා. normally අපේ ඇප් එක කාලය ගෙවෙන්නේ weekdays වල course යනවා, weekend එකේ lectures යනවා. එහෙම නැත්නම් weekdays වල හවස් වරුවේ lectures යන්න තියෙනවා. ඒක depend වෙනවා ඔයාට ඔයා ලැබෙන group එක ඔයාගේ index number එක අනුව case studies වලට වැටෙන දවස් වෙනස් වෙන්න පුළුවන්. මේ සෙනසුරාදා දවසක් කම්පල්සරි ලෙක්චර්ස් වලට ගියපු දවසක් මෙඩිකල් ෆැකල්ටි එකේ තමයි මේ දවසේ නම් ලෙක්චර්ස් තිබුණේ. කොහොම හරි ලෙක්චර්ස් ඉවර වෙලා අපි රෑ කැලණි පන්සලේ පෙරහැර බලන්න ගියා. මේ පෙරහැර 8:00 විතර වුණා පටන් ගන්නකොට අවසාන දවසේ තියෙන අන්තිම පෙරහැර මේක. ඒකේ තිබුණ මෙන්න මේ ඉවෙන්ට් එක මෙන්න මේක මාරම ලස්සනයි. ගොඩාක් කලා බලාගෙන ඉන්න පුළුවන්. කැලණිය ප්‍රසිද්ධ මණි අක්කිතනා රජුගේ ඒ පිළිමය තමයි මේ මල් වලින් පුරවපු මේ කාට් එක අරගෙන යන්නේ. මේක මාරම ලස්සනයි. මේක මට නම් අර හැබැයින් දකින්නකොට අර ඩිස්නිලන්ඩ් වල තියෙන මේ කාට් එකක් වගේ ඒ තරමට මාර ෆේරි අර වයිබ් එකක් තියෙන එකේ. ටයිම් තමයි මම මේ වගේ පෙරහැරක් බැලුවේ. මේ පෙරහැරේ වැඩිපුරම හිටිය අලි. ඒකත් එකපාර 3 දෙනා තමයි යන්නේ. සාමාන්‍ය ඉවෙන්ට් දෙකකට පාරක් වගේ අලි 3 දෙනෙක් ගානේ යනවා. ඒ තරමට අලි හිටිය මේ පෙරහැරේ. ඇප්‍රෙන්ටිස් පීරියඩ් එක කියලා කියන්නේ නීතිඥවරයෙක්ගේ ආන්දනික කාලය. එහෙම නැත්නම් ආන්දනික නීතිඥ කාලය. මේ කාලෙදී ඔයාට ලෝ කොලේජ් එක මගින් කන්ඩක්ට් කරන ලෙක්චර්ස් වලට යන්න තියෙනවා. ඒවා කොමන් ලෙක්චර්ස් සහ කේස් ස්ටඩීස් කියලා කොටස් දෙකක් තියෙනවා. ඊට අමතරව ලෙක්චර්ස් ඉවර වුණාට පස්සේ ඔයාලට ඩීඩ් බුක් එකක්, කේස් රිපෝට් එකක් හදන්න තියෙනවා. ඒ වගේම වයිවර්ස් තියෙනවා. මේ කොමන් ලෙක්චර්ස් තිබුණ දවසක් කොමන් ලෙක්චර්ස් එහෙම නැත්නම් කම්පල්සරි ලෙක්චර්ස් වලට ඔයාගේ ඇටෙන්ඩන්ස් අනිවාර්යයි. එතකොට මේ ලෙක්චර්ස් වලට ෆින්ගර්ප්‍රින්ට් එක ගන්නවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා මේ ලෙක්චර්ස් වලට ඇටෙන්ඩ් කරන්න ඕනේ. මේ ශ්‍රී ලංකා ලෝ කොලේජ් එකේ ප්‍රින්සිපල් ප්‍රශාන්ත ලාල් සර් පර්සනලි මම කැම්පස් යන කාලේ ඉඳලා ආසම ලෙක්චරර් කෙනෙක්. අපිට ක්‍රිමිනල් ලෝ ඉගෙනුවා කැම්පස් යන කාලේදී. සාමාන්‍ය සර්ගේ ලෙක්චර් එකක ඉන්නවා කියලා කියන්නේ ඒක බෝරින් ලෙක්චර් එකක් නෙමෙයි. හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන්. ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකේදී ලෝයර් කෙනෙක් විදියට ඔයා තැනකට ගිහිල්ලා හැසිරෙන්න ඕනි කොහොමද, කතා කරන්න ඕනි කොහොමද, කන්නේ බොන්නේ කොහොමද, ඔයා විදින්න ඕනි කොහොමද, මේ වගේ මුළු පර්සනැලිටි එකම ඩෙවලොප් වෙන්න ඕනි තැන් හරි ලස්සනට කියලා දෙනවා. එක එක ලෙක්චරර්ස්ලා ඇවිල්ලා එතකොට ලෝයර් කෙනෙක් වෙන්න ඉන්න ඔයාගේ පර්සනැලිටි එක ගැන ගොඩාක් හිතන්න ඕනි. තව දෙයක් මට මිස් වුණා. ඇප්‍රෙන්ටිස් පීරියඩ් එක පටන් ගන්න නම් ඔයා ඇටෝනියට් ලෝ ෆයිනල් ඉයර් එක්සෑම් එක පාස් වෙන්න ඕනි. එතකොට ඩිරෙක්ට්ලි ඔයා ඩිග්‍රී එකක් ගත්තු ගමන් ඔයාට ඇප් එක පටන් ගන්න බෑ. ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ලෝ කොලේජ් ෆයිනල් ඉයර් එක්සෑම් එක ලියලා එකෙන් පාස් වුණාට පස්සේ ඔයාට ඇප්‍රෙන්ටිස් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ මාස 6 කාල සීමාව ඉවර කරලා ඔයා ප්‍රැක්ටිස් කරන චේම්බර් එකේ ඔයා වැඩ කරන සීනියර් ලෝයර් රෙකමන්ඩ් කරන්න ඕනේ. ඔයා දැන් ලෝයර් කෙනෙක් වෙන්න සුදුසුයි කියලා. ඊට පස්සේ මේ මාස 6 කාල සීමාව ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් නීතිඥවරයෙක් විදියට හෝ නීතිඥවරියක් විදියට ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ දියුරුම් දෙන්න. තව දෙයක් තමයි ඇප් එක කරන්න ඔයා කොළඹම එහෙම නැත්නම් අලුත් කඩේ හාස්රොප්ම තෝරගන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාට පහසු ඔයා ඉන්න පැත්තේ ඔයාට ඇප්‍රෙන්ටිස් කරන්න පුළුවන්.
අපි දෙන්න හවස පන්සල් යන ගමන් මේ ඔය අතේ තියෙන්නේ බුදු පිළිමයක්. එදා අපි දෙන්න බුදු පිළිමයක් පූජා කරා ඒකට කැලණියට. කැලණියේ ඉඳලා ඒකට කැලණියේ පන්සලට යන ගමන් ඉන්නේ පාලමුඩේ ඉන්නේ. අපි ආයි කතාවට එමු. apprentice period එකේදී compulsory lectures වලට අමතරව case studies තියෙනවා. ඒකෙදී ක්‍රිමිනල් වලට වෙනම සිවිල් වලට වෙනම දවස් 4-5ක් වගේ සෙෂන් එක යනවා. එතකොට ක්‍රිමිනල් වලට තියෙන සෙෂන් එක ඉවරනාට පස්සේ අපිට සිවිල් පටන් ගත්තේ අපේ බැච් එකට. මම කලින් බැච් වල කොහොමද උනේ කියන්න නම් දන්නේ නැහැ. කොහොම වුණත් මේ case studies වලදී ඔයාට practically court එකේ යන procedure එක ගැන හොඳ practical knowledge එකක් ගන්න පුළුවන්. සෙෂන් එක අන්තිමට ක්‍රිමිනල් වලයි සිවිල් වලයි වෙන වෙනම මූඩ් කෝට් ට්‍රයල් එකක් යනවා කෝට් එකේ යන ප්‍රොසීජර් එකේ විදියටම. ඒකෙන් ඔයාලට හොඳ ප්‍රැක්ටිකල් රිහර්සල් එකක් කරන්න පුළුවන් කෝට් එකේ ගිහිල්ලා. අපි ඩිරෙක්ට්ම කෝට් එකේ ගිහිල්ලා අපිය වෙනවට වඩා අර වගේ පොඩි රිහර්සල් එකක් ගන්න හොඳ chance එකක් ලැබෙනවා මේ මූඩ් කෝට් ට්‍රයල් එකෙන්. case studies වලදී එක group එකක 20ක් 25ක් වගේ ඉන්නවා. ඒ නිසා law college එකේ තමයි case study sessions යන්නේ. හැබැයි compulsory lectures නම් college එකෙන් පිට තියෙන්නේ. අපිට තිබුණේ medical faculty එකේ. campus එකේ batch photo එක ගහලා අවුරුද්දකට විතර පස්සේ අපි දෙන්න මේ එක ගෙනල්ලා බලන ගමන් ඉන්නේ මාර excited වෙලා ඒක බලන්නේ. batch photo එක ලොකුයි. ඒක ලස්සනයි. අපි දෙන්න මේ කතා වුණේ අපේ batch එකේ කවුරුත්ම කළු කෙනෙක් නැහැ. අපි හැමෝම සුදුයි. මොන මහතයි ඒකේ. හැබැයි ලස්සනයි. කෝට් යන ගමන් ඒ අතරතුරේ පොඩි නිවාඩුවක් ලැබුණම මම ගෙදර යන එකත් කරනවා. එහෙම නැතුව එක දිගටම වැඩ කරන්න ගියාම මාරම ස්ට්‍රෙස් වෙනවා. ඊට අමතරව මේ apprentice period එකේදී ගොඩාක් අයගේ අවධානය යොමු වෙන case report එකයි deed book එකයි viva ගැනයි මම පොඩ්ඩක් කියන්නම්. case report එක අපිට නම් cases 8ක් තියෙනවා case report එක හදද්දී. ඒකෙන් case report එක හදලා ඒ case report එකෙන් viva තියෙනවා. මම දැන් මේ case report එක හදන ගමන් ඉන්නේ. සාමාන්‍යයෙන් apprentice period එක ඉවර වෙන්න අන්තිම මාසේ වගේ තමයි ඔයාලට case report එකයි viva එකයි හදන්න තියෙන්නේ. අන්තිම මාස 2-3 වගේ මේ ටික යනවා. ඊළඟට deed book එකත් හදලා ඒකෙනුත් viva තියෙනවා. ඒ ටික ඔයාලගේ සාමාන්‍යයෙන් අන්තිම මාසේ වගේ තමයි viva තියෙන්නේ. එතකොට මාස 2-3ක් වගේ කාලයක් තියෙනවා යාට case report එකටයි deed book එකටයි මේ දේවල් ටික complete කරගන්න. ඇත්තටම අපි හිතනවා exam ලියලා ඉවරුණාට පස්සේ අයියෝ දැන් නම් ඉවරයි හැමදේම හරි සාමාන්‍ය මාරම සතුටකින් ඉන්නේ ආයෙ නම් ඉගෙන ගන්න ඕනේ ආයෙ පාඩම් කරන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට මම නම් හිතන්නේ මම එහෙම හිතාගෙන හිටියා. හැබැයි apprentice පටන් ගත්තට පස්සේ තමයි තේරුනේ මම කොච්චර වැරදීද කියලා. එතකොට තමයි පටන් ගත්තේ ඉගෙන ගන්න එක. අපි මීට කලින් කරලා තියෙන්නේ එක්සෑම් එකකටනේ පාඩම් කරලා ලියලා තියෙන්නේ. හැබැයි ඇප් එක කරන්න පටන් ගත්තට පස්සේ තේරුණා දැන් තමයි අපි හරියට ඉගෙන ගන්න කියලා. දැන් අපි ඉගෙන ගන්නේ එක්සෑම් එකකට පාඩම් කරලා අර එක්සෑම් එකෙන් පාස් වෙන්න බලාගෙන නෙමෙයි හරියටම අපි අවබෝධයෙන් තමයි ඉගෙන ගන්න. මොකද අපි මහ පොළොවේ තියෙන දේවල් එක්ක තමයි ගැටෙන්නේ. ප්‍රැක්ටිකලි අර තියරි එක මේකට ඇප්ලයි කරන්න ගියාට පස්සේ මාරම අපහසුතාවයට පත් වෙනවා අපේ ඔළුවේ අර knowledge එක නැත්නම්. අන්න ඒ නිසා තමයි හරිම අවබෝධයෙන් මේ දේවල් අපි ඉගෙන ගන්න ඕනි. මේ අපේ compulsory lecture series එකේ last session එක මේකෙදී අපිට අපරාධයක් වුණාට පස්සේදී එතනින් පස්සේ සිද්ධ වෙන procedure එක step by step කියලා දුන්නා. fingerprint ගන්න එක, සාක්ෂි එකතු කරන එක, අර සාක්ෂි වලට හානියක් නොවන විදියට ඒ සාක්ෂි එකතු කරගන්න එක ගොඩක් දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ක්‍රිමිනල් කරන කෙනෙක්ට මාරම වටිනවා මේ session එක. personally criminal lecture එකක් ක්‍රිමිනල් සෙෂන් එකක් අහගෙන ඉන්න අමාරු නැහැ. ඒක මාර ඉන්ටරෙස්ටිං නිසා අර පොඩක් බෝරින් නැතුව අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රිමිනල් වලට ආස කෙනෙක්ට නම් මේ සෙෂන් වල මාරම ඉන්ටරෙස්ට් එකක් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ප්‍රධාන ආරාධිත අමුත්තිය වේදිකාවට සැපත් වෙනවා.
විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙක් වන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප් පිරිස් මහත්මයාට ආරාධනා කරනවා. තමුන් ඇවුන්ගේ ඇස් දෙකට දැක්කේ නැහැ කියලා. ස්වාමීන් මම පැහැදිලිවම දැක්කා මේ චූදිතය පිය අරගෙන මේනකාට අනිනවා සහාය වෙනවා. කොමන් ලෙක්චර් සීරීස් එකේ ලාස්ට් ලෙක්චර් එකත් ඔන්න ඉවරයි. සතුටට පොඩි වීඩියෝස් ටිකක් ගත්තේ මේ නම්. ඒත් සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතා ගන්න බෑ. මොකද ඇප් එක ඉවර වෙනවා කියලා කියන්නේ දියුරුම් දෙනවා කියලා කියන්නේ වගකීම් ගොඩක් වැඩි වෙනවා කියන එක. කොහොම වුණත් මේ මොහොත සතුටින් ඉන්න ඕනේ නේ. ලෝය කෙනෙක් වෙන්න ඕනි. ලෝය කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඕනි. කියන හීනය පැලවුනේ එල්වල කරන්න පටන් ගනිද්දී. ඔලෙවල් රිසල්ට් ආවට පස්සේ. ඒ වගේ අපි පටන් ගත්තු දෙයක් අවසානය වෙනකන් එද්දී ඒ ගමනේ අවසානයට එද්දී දැනෙන සතුට ඒක මට නම් තේරෙන්නේ නැහැ කොහොමද කියන්නේ කියලා. ඒක ඇත්තටම ඕනිම කෙනෙක්ට මහන්සි වෙලා තමන් දෙයක් අචීව් කරගනිද්දී දැනෙන වෙනස්ම විදියේ සතුටක්. අපි දෙයක් කරන්න ඕනි කියලා පටන් ගන්න සිතුවිල්ල අවසානය වෙනකම්ම අරගෙන එන්න පුළුවන් කියලා කියන්නේ අපේ ළඟ මාරම ශක්තියක්, මාරම කැපවීමක් සහ අපිට ලොකු මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕනි ඒ වෙනුවෙන් වැඩ කරන්න. මම ඔයාලගේ more or less everything cover කරා. මොනවා anything else I'm taking bit of your time but I think that's all right. දැනට මගේ ඇප්‍රෙන්ටිස් ලෙක්චර්ස් ඔක්කොම ඉවරයි. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නේ ලස්සන හීනයක් හිත ඇතුලේ තියෙනව නම් ඒ හීනය හැබෑ කරගන්න මහන්සි වෙන්න. අනිවාර්යෙන් ඔයාගේ හිත ඇතුලේ තියෙන පුංචි සිතුවිල්ල තමයි දවසක ඇත්තක් වෙන්නේ. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.